ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ පොළවෙන් ටිකක් උඩට ගිහින් හරිම නිදහස් හැඟීමක් එක්ක අහසේ පාවල යන අත්දැකීමක් ගැන. ඒ තමයි උණුසුම් වායු බැලුන ගමන්. අපිට මේ උණුසුම් වායු බැලුන ගමන් ගැන පොඩි විස්තර ටිකකුත් ලැබිලා තියෙනවා. ඒක ඇත්තටම හරිම රසවත්. මේ අහසේ යන ලොකු පාට බෝල දැක්කම ඇයි මේවා මෙච්චර ජනප්‍රිය? ඇයි මිනිස්සු මේකට මේ තරම් ආස කියලා හිතෙනව නේද? මොකද්ද මේකේ තියෙන විශේෂත්වය? ඕ ඒකනම් ඇත්ත. අර පාට බැලුන අහසේ පාවෙනව දකිද්දිත් හිතට අමුතුම සතුටක් එනවා. කුතුහලයක් එනවා. හැබැයි ඒ ලස්සන පිටිපස්සේ තියෙන්නේ හරිම සරල, හරිම ලස්සන විද්‍යාත්මක කාරණයක්. අපි ඉස්කෝලේ ඉගෙනගෙන තියෙන දෙයක්. උණුසුම් වාතය. ඒ කියන්නේ රත්තුණු වාතය ඒ අවට තියෙන සාමාන්‍ය සීතල වාතයට වඩා සැහැල්ලුයි. ඝනත්වය අඩුයි. හරි. ඝනත්වය අඩු නිසා උඩ යනවා. අන්න ඒක. ඉතින් බැලුනේ ඒතුලේ වාතය රත් කරාම ඒක අවට තියෙන වාතයට වඩා සැහැල්ලු වෙනවා. එතකොට ඉබේම උඩට එස වෙනවා. හරියට අර වතුරට දාපු ලී කෑල්ලක් උඩට එනවා වගේ. උත්ප්ලාවකතාවය කියන්නේ ඒකටනේ. අනිත්තර ගුවන් යානා හෙලිකොප්ටර් වගේ දේවල් එක්ක බැලුවම මේක කොච්චර සරලද සෝබාදහමට කොච්චර කිට්ටුද කියන එකත් පුදුමයි නේද? ඒකනේ මෙත්ත. සමහර වෙලාවට අර සරලකමම වෙන්නේ නැතිද මෙතේ තියෙන මේ ආකර්ෂණයට හේතුවක්. එහෙමනම් අපි මේ ගැන තව ටිකක් ගැඹුරින් කතා කරමු. මේ ලැබිලා තියෙන විස්තරත් එක්ක මේ බැලූන් ඇත්තටම වැඩ කරන්නේ කොහොමද? අර පාලනය කරන විදිහ, ඒ වගේම අර ගමනේ අත්දැකීම, ඒකනේ පොඩ්ඩක් විස්තර කරමු නේද? මුලින්ම ගත්තොත් අර ප්‍රධාන කොටස් ටික. අර ලොකු රෙදි වලින් මහපු බැලූන් ගෝලය, එන්වලොප් එක කියලානේ කියන්නේ. ඊට පස්සේ අර මිනිසුන්ට ඉන්න වේවැල් වගේ දෙයකින් හදපු කූඩය. අනිත් එක තමයි අර උඩට යන්න ගින්දර දෙන දාහකය. මේ ටික එකතු වෙලා කොහොමද මේක උඩ යවන්නේ? අර දාහකෙන් මොකද්ද හරියටම වෙන්නේ? දාහකය තමයි ඉතින් මේකේ ප්‍රධානම දේ. හරියට එන්ජින් වගේ. හැබැයි ඉතින් තෙරපුමක් නෙමෙයි ඉති කරන්නේ. ඒකෙන් කරන්නේ බැලුනේ ඇතුලේ තියෙන වාතය උෂ්ණත්වය. අන්න ඒක පාලනය කරන එක. නියමව උස පාලනය කරන්නේ, ඒ කියන්නේ උඩ පහළ යන එක. ඒක කරන්නේ ප්‍රධාන වශයෙන්ම දාහකය හරහා. උඩට යන්න ඕන නම් දාහකය පත්තු කරනවා. එතකොට ප්‍රෝපේන් වගේ ඉන්ධනයක් තමයි පාවිච්චි කරන්නේ. ඒකෙන් ලොකු ගිනි දැල්ලක් අර එන්වලොප් එක ඇතුළට යනවා. එතකොට ඇතුලේ හුලං තව රත් වෙනවා. බැලුනේ උඩට යනවා. එතකොට බහින්න ඕන වුණාම නිවෙනවද? ඔව්. එක ක්‍රමයක් තමයි දාහකය ක්‍රියාවිරහිත කරලා නිකන්ම ඇතුලේ වාතය ටික ටික සිසිල් වෙන්න අරින එක. එතකොට හෙමින් බහිනවා. නැත්නම් ටිකක් වේගෙන් බහින්න ඕන නම් අර එන්වලොප් එකේ උඩම තියෙනවා පොඩි කපාටයක් වගේ එකක්. වා කපාටයක්. නියමුවට පුළුවන් ලණුවක් ඇදලා ඒක පොඩ්ඩක් අරින්න. එතකොට රත්තුණු වාතය ටිකක් එළියට යනවා. එතකොට ඇතුලේ උෂ්ණත්වය අඩු වෙලා බැලුනේ පහළට බහිනවා. ඔය උස් පහත් වීම තමයි නියමුවා අතේ තියෙන ප්‍රධානම පාලනය. හරි උසනම් පාලනය කරනවා. ඒත් මට හිතෙන දෙයක් තමයි ඔර යන පැත්ත. ඒ කියන්නේ දිශාව. සුක්කානමක් නැහැ, එන්ජිමක් නැහැ. කොහොමද ඒක කරන්නේ? එහෙම නැත්නම් මේක නිකම් අහම්බෙන් වගේ යන ගමනක්ද? අන්න ඒක තමයි. මේ උණුසුම් වායු බැලුන ගමනක තියෙන අනිත් විශේෂම සහ අභියෝගාත්මකම කාරණේ. බැලුන එකට තිරස් අතට යන එක. ඒ කියන්නේ දිශාව කෙලින්ම පාලනය කරන්න කිසිම විදියක් නැහැ. ඒක සම්පූර්ණයෙන්ම වගේ පාවෙලා යන්නේ අන්න හරි. සුළඟ හමන දිශාවට. හැබැයි දක්ෂ නිමවෙක්ට පුළුවන් යම් තාක් දුරකට ඒකට බලපෑමක් කරන්න. ඒ කොහොමද? මෙහෙමයි. අපේ වායුගෝලයේ එක උස මට්ටම් වලදී සුළඟ හමන දිශාවයි වේගයයි වෙනස් වෙන්න පුරුවා. ඉතින් නියමුවා කරන්නේ තමන්ගේ අත්දැකීමෙන් සමහර වෙලට පොඩි උපකරණක් තියෙනවා. ඒවත් එක බලලා විවිධ උස මට්ටම් වල සුළං තියෙන විදිය, ඒ කියන්නේ සුළං ස්තර ගැන අවබෝධයක් ගන්නවා. ඊට පස්සේ තමන්ට යන්න ඕන දිශාවට කිට්ටුවෙන් වගේ සුළඟක් හමන උසක් හොයා ගන්නවා. හොයාගෙන අර කලින් කිව්වා වගේ දාහකයෙන් උස පාලනය කරලා බැලුනේ අන්නේ උසට ගෙනියනවා. ඒ කියන්නේ කෙලින්ම පාලනයක් නැති වුණාට උස වෙනස් කරලා වක්‍රාකාරව වගේ දිශාවට බලපෑමක් කරනවා. හරියටම හරි. අන්න ඒක තමයි. ඉතින් මෙතනදී නියමුවාගේ දක්ෂකම, පළපුරුද්ද, කාලගුණය ගැන දැනුම, විශේෂයෙන් අර විවිධ උසවල සුළංගන තියෙන අවබෝධය හරිම වැදගත්. ඒක හරියට සුළඟත් එක්ක කතා කරනවා වගේ වැඩක්. ඒකට අහුම්කන් දීලා එකත් එක්ක එකතු වෙලා යනවා වගේ. ඒක නම් හරිම අපූර්වයි. ඒ කියන්නේ නියමුවට තියෙන සීමිත පාලනයක් වැඩිපුරම සුළඟත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න ඕන.
ඒක ඉතින් අර ගමනක් සැලසුම් කරද්දී අභියෝගයක් වෙන්නත් ඇති නේද? හිතෙන තැනටම යන්න බැරි වෙන එක එහෙම ඒ අවනිශ්චිත බවත් එක්ක තමයි අර අත්දැකීම තියෙන්නේ නේද? ඒ ගැන කතා කළොත් අපිට ලැබිච්ච විස්තරය කියන මේක හරිම නිශ්ශබ්දයි සාමකාමී කියලා මට හිතා ගන්න පුරුවා. අර 1000කේ සද්ද ඇරෙන්න වෙන මුකුත් නෑ වගේ නේද? අන්න ඒ නිහඬතාවය තමයි මේකේ තියෙන අතිශයම විශේෂම දේ. අනිත් ගුවන් යානාවල වගේ එන්ජින් සද්ද, පංක සද්ද නෑනේ. ඉඳලා හිටලා අර 1000කේ පත්තු කරනකොට එන වූෂ් ගාන සද්ද විතරයි. අනිත් වෙලාවට පුදුම නිශ්ශබ්දතාවයක්. ඒ නිශ්ශබ්දතාවයත් එක්ක අර හිමින් අහසේ පාවෙල යනකොට පහළ බලනකොට දැනෙන හැඟීම ඒකනම් වචන වලින් කියන්න අමාරුයි. අංශක 360ක් වටේම කිසිම බාධාවක් නැහැ. කුරුල්ලෙක් වගේ උඩ ඉඳන් බලනවා. ගෙවල් දොරවල් ගස් කොළන් කුඹුරු ඔක්කොම පොඩි සෙල්ලම් බඩු වගේ. හරිම ලස්සනයි. ඒ වගේම අර හිමින් යන නිසා පොළවේ ඉද්දි කවදාවත් නොපෙනෙන පොඩි විස්තර එහෙමත් පේනවා. ඉතින් මිනිස්සු මේ ගමන් යන්නේ හේතුත් එක විදිහයි. සමහරුන්ට මේක අර ත්‍රාස ජනත අත්දැකීමක් ජීවිතේට එකපාරක් කරන්න ඕන දෙයක්. ඕ තවත් අයට ලෝකය දිහා තමන් දිහා වෙනස්ම විදිහකට බලන්න අවස්ථාවක්. සමහරු ඉතින් විවාහ යෝජනා කරන්න, උපන්දින සංවත්සර සමරන්න, ඒ වගේ විශේෂ දේවල් වලටත් මේක තෝරගන්නවා. තව සමහරුන්ට මේක නිකන් හුදෙකලාව සාමකාමීව ඉන්න සෝබාදහම විඳින්න මෙනෙහි කරන්න හොඳ ක්‍රමයක්. ඒක නම් ඇත්ත. ඔබ දැකලා ඇති නේද මේ ගොඩක් වෙලාවට යන්නේ උදේ පාන්දරම නැත්තම් හවස් වෙලා. ඒකට හේතුවක් තියනවද? ඔව් ඒකට ප්‍රධානම හේතුව තමයි කාලගුණය. ඒ කියන්නේ වායුගෝලයේ ස්ථාවර බව. උදේ පාන්දර හිරුදාවත් එක්කම වගේ සහ හවස හිරු බහින වෙලාවට කිට්ටුව. වායුගෝලය ගොඩක් වෙලාවට ස්ථාවරයි. සුළඟ අඩුයි. අනපේක්ෂිත අර වායු දහරා එහෙම අඩුයි. ඉතින් ගමන හරිම සුමටයි, ආරක්ෂිතයි, සුව පහසුයි. ඒ වගේම ඉතින් අර හිරුදාවයි, හිරු බැස යාමයි අහසේ ඉඳන් බලන එකත් වෙනමම ලස්සනක් නෑ. ඒ අත්දැකීම ගැන හද්දිත් හිතට හරිම සංසුන් බවක් දැනෙනවා. ඒත් එක්කම පොඩි ප්‍රශ්නයක් උතෙනවා හිතට. මේ වගේ සුළඟත් එක්ක පාවෙලා යනකොට ආරක්ෂාව ගැන කොහොමද අපි සාතික වෙන්නේ? විශේෂයෙන් ඔබ කියවනේ සුළඟ හරිම තීරණාත්මකයි කියලා. අනික කාලගුණ එකපාරටම වෙනස් වුණොත් එහෙම වෙන්න පුළුවන් නේද? නේ. අර බැලුනේ රෙදිවල මොන හරි ඉරිලාද සිදුරු තියෙනවද? කූඩේයි බැලුනේ සම්බන්ධ වෙන ලණු, කේබල් එහෙම ශක්තිමත්ද? 1000කේ හරියට වැඩද? උපරිම බලයෙන් වැඩ කරනවද? ඉන්ධන ඇති තරම් තියෙනවද? sannivedana උපකරණ වැඩද? ඔය වගේ ගොඩක් දේවල්. ඒ වගේම ගමන අතරතුරේ නියමුවයි අර පොළවේ ඉන්න සහායක කණ්ඩායමයි ග්‍රවුන්ඩ් ක්‍රූ අතරේ නිතරම රේඩියෝ සම්බන්ධයක් තියෙනවා. බස්සන වෙලාවට ඒ කට්ටිය තමයි වාහනකින් පස්සෙන් ඇවිල්ලා හරියන තැනක් හොයලා බාණ්ඩ උදව් කරන්නේ. දැන් අර කාලගුණය ගැන ඇහුවනි. ඒක තමයි මේකේ තීරණාත්මකම දේ. පැහැදිලි අහසක් හොඳට දුර පේන එක, ඒ කියන්නේ දෘශ්‍යතාවය සහ හරිම මද සුළඟක්, ස්ථාවර සුළඟක්. ඕක තමයි හොඳම කාලගුණය. සුළඟ සැරවුනොත් යන්නෙම නැද්ද? සාමාන්‍යයෙන් නෑ. සුළඟේ වේගය පැයට කිලෝමීටර් 15-20 වගේ සීමාවක් පහු කරනවා නම් ගොඩක් වෙලාවට ගමන අවලංගු කරනවා. මොකද සුළඟ සැරවුනම පාලනය අමාරුයි, බානක තන්ත්‍රදායක වෙන්න පුරුයි. ඒ වගේම වැස්ස ගිගුරුම සහිත වැසියෙන් ඉඳ තියෙනවා නම් මීදුම තදන ඒ වෙලාවට යන්නේ නැහැ. නියමෝ නිතරම කාලගුණ වාර්තා රේඩාර් දත්තේ එහෙම බලමින් ඉන්නේ. ඉතින් සාරාංශයක් විදිහට කිව්වොත් හරියන කාලගුණයක් තියෙන වෙලාවක පළපුරුදු නියමුවෙක් හරියට නීති රීති පිළිපදිනවා නම් මේක හරිම ආරක්ෂක ක්‍රියාකාරකමක්. එතකොට අනපේක්ෂිතව මොන හරි වුණොත් ගමන අතරතුර කාලගුණය වෙනස් වුණොත් අන්න එතලදී තමයි නියමුවාගේ පළපුරුද්දයි තීරණ ගැනීමේ හැකියාවයි වැදගත් වෙන්නේ. ඔවුන් පුහුණු වෙලා ඉන්නවා පුරවන්තරම් ඉක්මනට ළඟම තියෙන ආරක්ෂිත විවෘත තැනක් හොයාගෙන බැලුන ගොඩබස්සවන්න එකට ලෑස්ති පිට තමයි ඉන්නේ. ඒ කියන්නේ ආරක්ෂාව ගැන ලොකු සැලකිල්ලක් තියෙනවා. ඒකට ක්‍රමවේදයක් තියෙනවා. එහෙනම් අපි මේ කතා කරපු දේවල් ඔක්කොම එකතු කරලා බැලුවම අර උණුසුම් වාතයේ සරල විද්‍යාවෙන් පටන් අරන් ඒක බැඳුණු අර හරිම විශේෂ නිහඬ අත්දැකීම. ඒ වගේම අර පාලනයේ සහ සුළඟට ඉදදීම අතර තියෙන සම්බන්ධය. ඒ ඔක්කොම ගැන අපිට දැන් හොඳ අවබෝධයක් තියෙනවා වගේ. මේ හැමදේම එක්ක බැලද්දි ඇයි මේ මෙච්චර පරණ මෙච්චර සරල තාක්ෂණයක් අදටත් මේ තරම් මිනිස්සුන් වැදගන්නේ? මොකද්ද මේකේ තියෙන්නේ ඒ ගැඹුරුම ආකර්ෂණය? මම හිතන්නේ ඒක තමයි වැදගත්ම ප්‍රශ්නේ. මේ තාක්ෂණය නැත්තම් මේ ක්‍රමය ඇත්තටම 1783 තරම් පරණයි. අර මොන්ගෝල්ෆිය සහෝදරයෝ ප්‍රංචියේදී පටන් ගත්ත එකනේ.
එදා ඉඳන් අද වෙනකල් මූලික දේ නම් ලොකොට වෙනස් වෙලා නැහැ. අමුද්‍රව්‍ය ටිකක් දියුණු වෙලා ඇති, දාහක හොඳ වෙලා ඇති, ඒත් අදහස ඒකමයි. එහෙම තියෙද්දි මේ ජෙට් යානා, අභ්‍යවකාශ යානා, ඩ්‍රෝන් තියෙන යුගයක පැයට කිලෝමීටර් කීපයකින් සුළඟේ යන මේකට මිනිස්සු මේ තරම් ආසයි. මම හිතන්නේ එකක් තමයි අර ඔබ කිව්වෝ වගේ සරලකම. අනිත් එක තමයි සෝබාදහමට තියෙන කිට්ටුකම. සෝබාදහමත් එක්ක යන ගමනක් වීම. ඒ වගේම අපි මේ වේගවත් කාර්යබාහුල ජීවිතවලට මේ හෙමින් යන සාමකාමී නිහඬ අත්දැකීමෙන් ලැබෙන අර විවේකය, මානසික සුවය. ඒක හරියට වේගෙන් දුවන ලෝකෙන් ටිකකට අයින් වෙලා කාලේ හෙමින් යන තැනකට ගියා වගේ. සමහර විට අර පරණ සරල දෙයක තියෙන චමත්කාරය වෙන්නේ නැති. ඒක තමයි රහස. ඒකනම් සහතික ඇත්ත. අර සරල බවයි ස්වභාව දහනට කිට්ටුකමයි තමයි මේක මෙච්චර විශේෂ කරන්නේ වගේ. එහෙමනම් අවසානයේ වශයෙන් අපි අහගෙන ඉන්න අයටත් පොඩ්ඩක් හිතන්න දෙයක් ඉතුරු කරමුද? අපි මේ කතා කරන්නේ බැලුන් ගමනකදී දිශාව පාලනේ කොච්චර සීමිතද, ඒක කොච්චර සුළඟ මත රඳා පවතිනවද කියලා නියමුවට පුරවන් උස වෙනස් කරලා උත්සාහ කරන්න විතරයි. එතකොට මේ අදහස කියන්නේ Tamand පාලනය කරන්න පුළුවන් සීමිත දේවල්වලට උස වගේ අවධානය දෙන ගමන් පාලනය කරන්න බැරි ලොකු බලවේගවලට සුළඟ වගේ යම් දුරකට ඉඩ දෙන එක, ඒකට අනුගත වෙන එක, සරෙන්ඩර් වෙනවා කියන එක, ඒ සංකල්පය අපේ ජීවිතේ වෙන දේවල් වලට, අපි මුහුණ දෙන අභියෝගවලට නැත්නම් ඉදිනදා ජීවිතේට කොහොම සම්බන්ධ කරගන්න පුළුවන් වෙයිද? හැමදේම පාලනය කරන්න හදන එකයි සමහර දේවල් වලට අනුගත වෙලා ඒකට හැඩ ගැහිලා යන එකයි අතර තියෙන අර සමතුලිතතාවය ගැන මේ අහසේ පාවෙන බැලුනෙන් අපිට මොනාරි ඉංගියක් ලැබෙනවා නේද? ඒක පොඩ්ඩක් හිතන්න වටින කාරණයක්.